අයිබෝන් විවාහ උත්සවයක් කියනකොට අපි හැමෝම දන්න දෙයක් තමයි පාටි එකක් කියලා. ඒත්වත් ජපාන් විවාහ උත්සවයකට යනවනම් ඒ දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා අද අපි අරගෙන ආවේ ජපාන් විවාහයේදී දැනගත යුතුම කරුණු කිහිපයක් ගැන. ඉන්විටේෂන් කාඩ් එක. ජපානයේ ඉන්විටේෂන් කාඩ් එකක් ලැබෙනවා කියන්නේ ඔබ හොඳ මිතුරෙක් නැත්නම් ඔබට ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම කීමට අවශ්‍යම කෙනෙක් නිසාය. ජපානයේ විවාහ ගිවිස ගැනීමේ පාටියකට ආරාධනා ලැබෙන්නේ බොහොම ටික පිරිසකට පමණයි. එම නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ විවාහ ගිවිස ගැනීමට සහභාගී වෙනවා නම් හොඳයි. විවාහ ගිවිස ගැනීමේදී ඔබ ලබා දෙන මුදල් සම්බන්ධයෙන් වඩා සැලකිලි යුතුමත් වෙනවා. මොකද ජපානයේ අංක පිළිබඳව වඩා සැලකිලිමත් වෙන නිසා මුදල් ලබා දීමේදී ඒ කොටස් දෙකකට බෙදෙනවා. යොයි හොඳයි, යොකුණයි, හොඳ නැහැ. මොකද්ද මේ හොඳයි කියන එක? ජපාන් අය ඉලක්කම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව ජපාන් අය නම් දන්නවා. ගයක් මිලදී ගන්න යෑමේදී 4 අංකෙන් ගෙවල් ඇත්තේ නැහැ. එසේම 70%ක් වෙන වාහන නම්බර් ප්ලේට් එකට 4 වෙනි අංකයේ තිබෙන ඒවා ගන්නේ නැහැ. අන්න ඒ වාගේ තමයි. එතනත් ජපාන් අය වැඩියෙන් කැමති මේ ඉලක්කම් වලින් ලැබෙන මුදල. නැතිනම් සන්තෝෂයෙන් ලබා දෙන මුදල ඊට සඳහන් පරිදි අගයන් වලින් ලබා ගන්නේ. එසේ නමුත් මේ අතර ඉරට්ට අංක දෙකක් සුවිශේෂී කොට දැක්වීම විශේෂත්වයක් වෙනවා. එනම් 2 සහ 8 දෙදෙනා ජීවිත කාලේ පුරාවටම එකට මරණය තුරාම සිටිනවා යන අදහස අංක 2කින් අදහස් වෙනවා. ජපාන් ජාතිකයන් රූපාක්ෂර වලටද ප්‍රමුඛතාවයක් ලබා දෙන නිසා අංක 8 හරහට ලිව්වහම මෙන්න මේ ආකාරයෙන් පෙනෙන නිසා ඒන් අදහස් වන්නේ දෙදෙනා වෙන් නොවි එකට සිටිනවා යන අදහස් කරන එක කියලා මෙයාලා විශ්වාස කරනවා. හොඳයි. අපි දැන් කතා කරමු හොඳ නැති ඉලක්කම් පිළිබඳව. මෙහිදී 149 යන අංක ජපානයේ තෑගි මුදල් ලබා දීමේදී සිදු කරන්නේ නැත. එකේ ඉලක්කමෙන් මුදල් ලබා නොදීම සිදු කරන්නේ ඒ කියන්නේ තනි පුද්ගලයෙක් අදහස් වීම නිසා වෙනි. එම නිසා උත්සවයේදී එකේ ඉලක්කමෙන් මුදල් ලබා දෙන්නේ නැහැ. 4 වෙනි අංකය නම් ජපාන් ජාතිකයන් කොහෙත්ම භාවිතා කරන්නේ නැති තරම්. මොකද මෙම අංකේ ගණන් කරනු ලබන්නේ ශී ලෙසය. ශී anu මරණය. වෙඩිමකට ගිහින් 4 අගයක් ඇති මුදලක් අවරයකට දාලා දුන්නොත් වෙන්නේ මැරෙන්න කියන අදහසයි. අන්න ඒ නිසා විවාහ ගිවිස ගැනීමකට ගිහින් සතුටු වෙලා මේ මුදල ලබා දීලා ඉතින් ඉද්දව ගන්න නම් එපා. අංක 9 අදහස් කරන්නේ ඌ ලෙසේ. ඌ යන කුරොයි යන අදහස තිබෙනවා. කුරොයි යනු කළුවරයි. අවද කියනවා නම් මේ 9 ලංකාවේ නපුරුයි කියනවා වගේම ජපානයේත් අන්න ඒ වගේ අදහසක් තිබෙනවා. කරදරයක් වෙන්න, ලෙඩක් වෙන්න, වාලයක් වෙන්න, ඒත් නැතිනම් විනාශ වෙන්න යන අදහසයි. අවසාන වශයෙන් ජපානයේ විවාහයකට යනවා නම් ඇඳිය යුතු ඇඳුම් පිළිබඳව කතා කරමු. ජපානයේ වැඩිපුරම විවාහයකට අඳින්නේ කපල් එකට සමාන නොවන පාටයි. එහිදී කළු සුදු අඳින්නේ නම් නැහැ. මොකද කළු සුදු කපල් එක අඳින පාට වීම නිසා. ඒ පාට දෙක ඇරෙන්න අනෙක් ඕනෑම පාටක් පාටියට යන අයට ඇඳගෙන යන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පාටියකට ඉන්වයිට් එකක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සහභාගී වන්න. මොකද ජපානයේ අධික මුදලක් වැය කරලා තමයි සේවය පවත්වන්නේ. ඒ නිසා ඔබට නිවාඩු නැතිනම් කලින්ම දන්වා තබන්න. හොඳයි. ඔයාලට හදිසි අවස්ථාවකදී ජපාන් විවාහයකට සහභාගී වෙන්න ඕන. බය නැතුව යන්න පුළුවන්. මේ වීඩියෝ එක වටිනවා නම් ලයික් කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා.